රයිට් ගයිස් අපි ලයිව් ට්‍රේඩ් එකකට යන් දැන් වෙලාව 8:06යි රයිට් හරි මෙතන අපිට ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න පුළුවන් ගයිස් මම සෙල් එකක් ගන්නම් බෝනස් ස්ටොප් ලොස් සෙල් එක ගන්න හේතුව මම කියන්නම් මේ මාකට් එකට ආපු ගමන් මාත් මෙතන දැක්කා 1 minute එකේ මොකද්ද වෙලා තියෙන්නේ කියන එක right අපි ඇනලයිස් එකක් දාමු එන්ට්‍රි එක ගත්තට පස්සේ හරි ඉන්න පොඩ්ඩක් මෙතන සෙලර්ස්ලා ටිකක් ඇග්‍රෙසිව් වෙනකම් පොඩ්ඩක් අපි බලන් ඉමු හරි මම පැහැදිලි කරන්නම් ඇයි මේක ගත්තේ කියන හේතු ටික right how සෙලර්ස්ලා ඇග්‍රෙසිව් වෙනවා එලා හරි right oops මට සිරි ඒක ඇනලයිස් කරන්න ඕනේ නැද්ද එතකොට පිප් 210යි මේ ඒක කොහොමද ඉන්න මේක ටීවී එක වදී වගේ අපිට වැඩිය දඟලන්න දෙයක් නැහැ රයිට් මේ කැන්ඩල් එක හොඳයි මේ හොඳ ඇග්‍රෙසිව් සෙල් කැන්ඩල් එකක් තියෙන්නේ පට් ඇග්‍රෙසිව් සෙල් කැන්ඩල් එකක් අපිට තව මේක හෝල් කරන්න පෙරේත එන්න එපා මල පෙරේත එන්න එපා ඉවරයි යකඩ විනාඩියක් අත් ගියේ නැහැ ආගට් එකක් දෙන ආත හෝල් කරන් දීවා 500ක් මේ තව යනවා යාචිට ෂේ හරි අපි එනම් දැන් ඇනලයිස් එක පටන් ගමු හරි මම මේ ට්‍රේඩ් එක ගත්ත හේතුව කියන්නම් මේ අත්තම කතන්දරේ මේ රෙකෝඩින් එක ඔන් කරා විතරයි මේ මාකට් එක එන්ට්‍රි එක තිබ්බේ මම මේ 1 minute එක විතරයි බැලුවේ රයිට් එතකොට ඒ වැඩේ ඕගොල්ලෝ කරන්න යන්න එපා මොකද මේ මම මේක ඇනලයිස් කරලා පෙන්නන්නම් ඕගොල්ලන්ට හේතුව මේ ඇයි මම මේ සෙල් එක ගත්තේ කියන එක රයිට් එතකොට මගේ එක්ස්පීරියන්ස් එකට ඕගොල්ලෝ මේ ඉගෙන ගන්න ඇවිල්ලා ෂණිකව මේ වගේ දේවල් දැක්ක ගමන් දාන්න යන්න එපා මේ මම ගන්නේ මට පැහැදිලිව වෙලා තියෙන දේ මේ ඒ මොහොතේ මොකක්ද වෙලා තිබ්බේ ෂණිකව දැක්ක හින්දා හරි අපි යන් ඇනලයිස් එකට